කොහොමද හරියටම ඔයා ස්ටික් ෆිගර්ස් මොටිවේෂන් වීඩියෝ එකක් වගේ හදන්න කියලා. එතකොට ඒකට ඔයාට ඔප්ෂන් දෙකක් තියෙනවා. එක ඔප්ෂන් එකක් තමයි Canva. ඔයාට Canva එකෙන් එඩිට් කරන්න පුළුවන්. Canva එකට ගිහිල්ලා මෙන්න මෙතන එලිමන්ට්ස් වල ස්ටික් ෆිගර්ස් ගිහිල්ලා ඒක ග්‍රැෆික්ස් ටික බැලුවට පස්සේ ඔයාට මේ වගේ ඒ කියන්නේ ෆිගර්ස් බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාට ඕනේ මේ වගේ ෆිගර්ස් නෙමෙයි. දැන් මේ වගේ ෆිගර්ස් සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩින් නෑ. එතකොට ඔයා සාමාන්‍යයෙන් බලන්න ඕනේ මෙන්න මේ මෙතන තියෙන වගේ ෆිගර්ස් තමයි ඔයා බලන්න ඕනේ. මේ ෆිගර්ස් මේවා මෙතන තියෙනව තමයි බලා ගන්න ඕනේ. ඔයාට ඕනනම් ආර්ට් දෙකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මෙතන එක ආර්ට් වර්ක දෙකක් තියෙනවා. දැන් ඔයාට හිතන්නකෝ දැන් ඔයාට නෑ ඒ කියන්නේ ලොකු සල්ලියක් නෑ ප්‍රොමෝෂන් එක ගන්න කියලා. එතකොට අපි කරන්නේ කියන්නේ දැන් ඔයාට මේක ෆ්‍රී හදා ගන්නත් ඕනේනේ. එතකොට අපි මේකේ පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් මෙතන ගහ ගන්නවා. පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ඔයා ඒක දාන්න Gemini එකට. Gemini එකට මේක තමයි මම ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එක. ස්ක්‍රීන්ෂොට් එක ගහ generate stick figures like this කියලා ඔයා generate කරගන්න. ඊට පස්සේ මෙයා මේ වගේ images ඔයාට generate කරගන්න. දැන් ඔයාට මේක නිකන් බැලුවම එක يعني එකම වගේ පේනවනේ. එහෙම නෑ. දැන් මෙතන මෙයාගේ මූණ තියෙන ඉරියව්ව නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන ඉරියව්ව නෙමෙයි මෙතන තියෙන්නේ. මේක නෙමෙයි මෙතන තියෙන්නේ. එතකොට ඔයාට මෙතනම ෆිගර්ස් 6ක් ජෙනරේට් වෙලා තියෙනවා. ඊට පස්සේ ගන්න මම මේ වගේ තව ජෙනරේට් කරගත්තා. දැන් මෙතන එක ෆිගර් එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. දැන් මේ දෙකත් බැලුමට එකක් වගේ වුණාට ඔයාට මේක ඒ කියන්නේ තැන් දෙකකදී පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඉස්සෙල්ලා මේක පාවිච්චි කරලා ඊට පස්සේ මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේ වගේ ඒ කියන්නේ යාට කියලා දැන් මම මේක නම් ගත්තේ පොඩි ඒ කියන්නේ normal මේකට සාමාන්‍ය පොඩි motivation video එකක් හදන්න. එතකොට ඒ කියන්නේ මම create figure no money. ඊපස්සේ no money concept එකට මෙයා මේ වගේ හදලා තියෙනවා. ඊළඟට ඔයා කරන්නේ දැන් ඔයාගේ දැන් හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔයාගේ 40% වගේ වීඩියෝ එකේ දැන් ඔයාට ඕන දේවල් ඔයා හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයා කරන්නේ level lab එකට යනවා. level lab එකට ගිහිල්ලා ඔයා කියන්නේ දැන් හිතන්න Gemini එකෙන් ඔයා හදන නැත්නම් ඔයා level lab එක පාවිච්චි කරන්න ඕනේ දෙයක් එකකුත් නැහැ. ඒ කියන්නේ ඔයාට voice කරන්න පුළුවන් නම් ඔයා කියන්නේ target කරන්නේ ලංකාවේ audience එක නම් ඔයා ඒ කියන්නේ ඔයාගේ voice එක ඔයා දෙන්න. ඒ කියන්නේ ඔයාට CapCut එකට ගිහිල්ලා CapCut එකෙන් ඔයාට record කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයාට මේක edit කරගන්නත් software දෙකකදී ඔයාට පුළුවන්. එකක් තමයි Canva අනිත් එක තමයි CapCut. එතකොට දැන් ඔයා මොකක් කරන්නේ? අපි normal script එක ChatGPT එකෙන් generate කරගන්න. ඒ කියන්නේ ChatGPT එකට දාලා ඒ කියන්නේ මම හදාගත්ත pictures තුන දාලා මම කිව්වා 30 second motivation video script එකක් හදන්න කියලා. එයා එතකොට මේ වගේ ඔයාට script එකක් හදලා දෙනවා. එතකොට දැන් මේක දැන් ඔයා සාමාන්‍යයෙන් මම කලින් කිව්වා වගේ ඔයා ලංකාව ටාගට් කරනවා නම් ඔයාට ඕන ඔඩියෝ එකක් දෙන්නත් පුළුවන්. නැත්නම් ඔයා සාමාන්‍ය පිටරට ඔඩියන්ස් එකක් මේක කරනවා සාමාන්‍යයෙන් යාලා ඉංග්‍රීසි වගේ පාවිච්චි කරන ඉඳලා ඔයා ඊට පස්සේ මේ වගේ ස්ක්‍රිප්ට් එකක් හදා ගන්න. දැන් මේ හදාගත්ත ස්ක්‍රිප්ට් එක කියන්නේ දැන් මේකනේ ඔයාලට ඉස්සල්ලාම හදා ගන්න ඕනේ. දැන් මේක කොහොමද ඔයා හදුවේ කියන්නේ ටෙක්ස්ට් ටු ස්පීච් කරන්න ඕන නම් එතනත් ඔයාලට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි level lab එක, අනිත් එක තමයි CapCut එකේ AI text to speech feature එක. සාමාන්‍යයෙන් ඔයා ගොඩක් පාවිච්චි කරන්නේ ඒ කියන්නේ CapCut එක සාමාන්‍යයෙන් අර normal අර Google එකේ නිකන් අර වචනයක් දැම්මට පස්සේ කතා කරනවා වගේනේ. ඔයාට සාමාන්‍ය හොඳ quality එකට වගේ කියන්නේ CapCut උත් quality ඒ වුණාට අපි මේකෙදි අපි කලින් වීඩියෝ එකේ නම් පාවිච්චි කරන්නේ CapCut එක පාවිච්චි කරලා මේක අපි level lab එක පාවිච්චි කරලා voices ටික generate කරගන්න එක. ඒක level lab එකට sign in වුණාට පස්සේ මෙතන තියෙන මේ මෙන්න මෙතෙන්ට තමයි ඔයාගේ ඕන දාන්න ඕන ටෙක්ස්ට් එක දාන්න. එතකොට දැන් මෙතනින් ඔයාට voices ටික select කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඔබලා ඔයාට සාමාන්‍යයෙන් එක එකනට set වෙන විදිහ වෙනස්නේ. ඒ හින්දා ඔයාට මෙතනින් touch කරලා ඒ කියන්නේ මේ වෙන්නේ මේ button play button එක touch කරලා ඔයා බලන්න ඔයාට මොකද්ද set වෙන voice එක කියලා. මට සාමාන්‍යයෙන් මේ බ්‍රයන් කියන එක හොඳයි වගේ හිතනවා. ඒ කියන්නේ චාර්ලි කියන එක සාමාන්‍ය ඕස්ට්‍රේලියන් වගේ හින්දා මේ බ්‍රයන් කියන එක හොඳයි කියලා හිතනවා. එහෙනම් මම බ්‍රයන් කියන එකේ ඕන ඔක්කොම ටික ස්ක්‍රිප්ට් එක මම එයාට ජෙනරේට් කරගන්නවා. වොයිසස් ටික මම ජෙනරේට් කරගත්තා, පික්චර්ස් ටික මම ජෙනරේට් කරගත්තා. ඊට පස්සේ මම ආව CapCut එකට වීඩියෝ ටික එඩිට් කරනවා. ඔයාට ඕන Canva එකෙන් එඩිට් කරගන්නත් පුළුවන්. මේකදී ඔයා හදන්නේ ලොං වීඩියෝ එකක් නම් මෙතනම හැමදාම කියනවා වගේම ඔයා 16:9 ගන්න, ෂෝට් වීඩියෝ ගන්න 9:16 ගන්න.
ඊට පස්සේ මෙතනින් අපි එයාට හරි විදිහට මේක ගානට අපි දාගන්න. ඊට පස්සේ දැන් අපි voices ටික import කරගන්න ඕන හින්දා මේක control එක ඔබාගෙන මේ ටික select කරලා open කියන එක ඔබන්න. ඊපස්සේ මේක යටින් ඔයා දාන්න ඔයාගේ කියන්නේ ඔයාගේ ඒවා හදාගත්ත AI generated voice ටික ඔයා මෙතනට දාන්න. හදාගත්ත මම මේක තප්පර 9ක වීඩියෝ එකකට ෂෝට් එකකට හදාගත්තේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මම මෙතනදි කරලා තියෙන්නේ දැන් මෙයාගේදී දැන් හිතන ඔයා එඩිට් කරගන්න ස්පීච් එකේ තියෙනවානේ. ඒකෙදි මොකක් කර highlight point එකක් එද්දි මෙතනින් ඔයා ඒ කියන්නේ ඉලස්ට්‍රේටර් එක වෙනස් වෙන්න දාන්න. ඒ වගේ මම ඒ කියන්නේ ඉලස්ට්‍රේටර් ගොඩක් දාලා තියෙනවා. ඔයාට Gemini එකෙන් මේ ඔක්කොම Gemini එකෙන් තමයි මම අරගෙන තියෙන්නේ ඉලස්ට්‍රේටර් ටික. එතකොට ඔයාට Canva Pro වගේ software එකනේ buy කරලා නැත්නම් අර 200 300 වගේ තියෙන Canva Pro එක ඒ වගේ දේවල් ගන්න ඕනේ නැහැ. ඔයාට free AI generate කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේක මේ වගේ export කරලා short tag විදිහට පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. ඒතකොට මෙතනින් තමයි ඔයාගේ size එක තෝරගන්න. ඊට පස්සේ දැන් මෙතන දැන් කොටුව වගේ දිනනවනම් දැන් හිතන්නකෝ මේ වගේ නම් ඔයාගේ වැටුනේ මේක පෙන්නන්න මේ වගේ නම් ඔයාගේ image එක වැටුනේ මේ වගේ පොඩ්ඩක් ලොකු කරන්න. එතකොට ඒක full screen වගේ එනවා. එතකොට පොඩ්ඩක් වීඩියෝ එක ලස්සනයි. එතකොට ඔයාට මේ හරියට තව ඕන ටෙක්ස්ට් එකක් වගේ දාන්න පුළුවන්. ඔයාගේ watermark එකක් හරි මොකක් හරි දාන්න පුළුවන්. ඊට පස්සේ ගොඩක් දේවල් මේකට ඔයාට කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඔයාට මේ වීඩියෝ එකේ කියලා දෙන්න තියෙන්නේ. සරලයි මේ concept එක. ඔයාට කිසිම දෙයක් අමාරු නෑ. ඔයා කරේ Gemini එකට ගියා. නෑ ඉස්සෙල්ලම Canva එකට ගියා. Canva එකෙන් ඔයා පොඩි screenshot එකක් ගහගත්තා. ඔයාට ඕන මොකක්ද කියලා ඒක Gemini එකට දැම්ම. Gemini එකෙන් ඔයා Illustrator ටික හදාගත්තා, download කරගත්තා, CapCut එකට දාගත්තා. ආයෙ level lab එකට ගියා. ඔයා හදාගත්ත script එක දැම්ම. script එක මෙතෙන්ට දාලා ඊට පස්සේ ඒකට ගැලපෙන විදිහට ඔයා Illustrator ටික ලස්සනට හදාගෙන ඒ ටික edit කරගත්තා. ඔයාට ඊට පස්සේ මේක export කරගෙන ඔයාට short tag විදිහට ඔයා ඒ කියන්නේ ඔයාගේ title එකක් දාලා ඔයාට තෝරගන්න පුළුවන්. ඔයා හදන motivation එක මොකක්ද කියලා ඔයාට තෝරගන්න පුළුවන්. දැන් ඕනනම් දැන් trending topic එකක් තියෙනවා criminal TikTok එක. ඒ වගේ ඔයාට ඕන නම් මොකක් හරි ලංකාවේ මොකක් හරි හදන්න ඕන ඔයාට ඒ වගේ හදාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඔයාලට පොඩි concept එකක් විදිහට තේරුවේ. ඒ කියන්නේ concept එක තමයි මම මේ ඔයාලට කියලා දුන්නේ. නැත්තම් ගොඩක් කට්ටිය ඔයාලට Canva එකෙන් හදන්න තමයි කියලා දෙන්නේ. ඔයාලට ඕන නම් CapCut එකෙන් මේක මේ වීඩියෝ එක එඩිට් කරගන්න පුළුවන්. ඉතින් එච්චර තමයි ඔයාලට මේ වීඩියෝ එකේ කියලා දෙන්න තියෙන්නේ. ඉතින් වැඩි දෙයක් නැහැ. කලින් කිව්වා වගේ මාරම සරලයි. ඉතින් ඔයා මේක මේ වගේ වීඩියෝස් හදලා TikTok ඊට පස්සේ ඔයාට ඕන නම් YouTube short වල දාලා ඔයාට ඕන නම් සාමාන්‍යයෙන් දැන් මේ වගේ වීඩියෝස් කරන කට්ටිය මිලියන ගණන් views ගන්නවා දැන් ඉන්න කට්ටිය. සාමාන්‍ය අඩුම 60000 70000 වගේ පයින්නවා. ඉතින් ඔයත් මේවා කරලා බලන්න, කරලා short එකක් දාලා බලන්න ඔයාට කොච්චර views එනවද කියලා. ඉතින් එහෙනම් එච්චරයි මේ වීඩියෝ එකෙන් ඔයාට කියලා දෙන්න තියෙන්නේ. එහෙනම් සුබ